හැබැයි තමුන්නාසලා විශ්වාස කරලා මන් ලියුමක් දෙන්නේ නැහැ. තමුන්නාසලා බෙදන්න කියලා NBBට වැඩ කරපු බල්ලුන්ටනේ දෙන්නේ ඒක. ඒ නිසා කරුණාකරලා දක්ෂ දකය අර ගෙවල්ලෙම නැති වෙලා තියෙන ඒගොල්ලෝට දීලා තිනවා 25000ක්. ලැජ්ජ වෙන්න. මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ විපක්ෂයට බයිනවා ආපහු ආණ්ඩුවට බයිනවා ඊට පස්සේ ලැජ්ජාවක් වචන භාවිතයේදී පරිස්සම් වෙන්න මගේ මන් දන්න වචනේ පාවිච්චි කරන්නේ නැත්තම් කන්සාඩ් එක අයින් කරන්න කිසි අවුලක් නැහැ. ඔව් හැන්සාඩ් එකෙන් අයින් කරන්න මේ මට තේරෙන්නේ සිංහල මෙච්චරයි. හරි මේ ඔබතුමීට අවුල්ද? මම සිංහලෙන් කතා කරන්නේ. නෑ බල්ලා වගේ වචන ඔව් බල්ලා කියන්නේ බල්ලා ඉස්සර ඩොග් එකට ඩොග් තමයි කියන්නේ. හරි හැන්සාඩ් එකෙන් ලැජ්ජා වෙන්න ඕනේ. ඔබතුමී ඕන නම් ගිහලා හැන්සාඩ් එක අයින් කරගන්න මට කිසි අවුලක් නැහැ. මට කතා කරන්න පුළුවන් සිංහල මෙච්චරයි. හරි. ඔයා හැමදාම මට කරදර කරනවා. කරදර කරන්න එපා. හරිද? මට ලැජ්ජායි බෑ ඕගොල්ලෝගේ ආණ්ඩුව. දැන් ඕගොල්ලෝ අදගෙන ඉන්න රස් එක බලන්න. එක MB කෙනෙක්වත් අමාරු වෙන්නවද කියන්නේ? ඔක්කොම ගොඩ ගිහිල්ලා. හැබැයි මිනිස්සු ගම්බොලේ කොත්මල මේක ඩෑම් එක ඇරලා මිනිස්සු ඔක්කොම යට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මට මෙතනින් ඇවිල්ලා කියන්න බෑ උඹලා වැරදක් කරා මේගොල්ලෝ වැරදක් කරා කියලා. තමුන්නාසලා එල්බෝඩ්නේ. එල්බෝස් කාර්යය ඇවිල්ලා මගේ කාර් එකට වැද්ද ගන්නම්. මම ඌව වැඳලා යන්න දෙනවා. ඵලයන් බයි යන්න කියලා. ඒ වගේ තමයි මට යන්න දෙන්න තියලා තියන්නේ ඕල්ලට. ඕගොල්ලෝ ලැජ්ජ වෙන්න ඕනේ. අර නේවි ට්‍රක් එක ගියා නම් දැන් මේ රණවිරුව ටිකක් නැහැ. එතකොට මේ මාව බේරගත්තේ බුද්ධික කියලා කොලනල් කෙනෙක්. ඊට පස්සේ ආවිල්ලා රුවන් කියලා අයියා කෙනෙක්. ඒගොල්ලෝ ආවිල්ලා සර් කිව්වා. දවස් එකක් ඒගොල්ලෝ කැම්ප් එක ඇතුළේ තියලා එයාගේ කාමරේ ගිහලා මාව තිබ්බා. ડોක්ටර් ඔයා ඉන්න මගේ පෞද්ගලික කාමරේ කියලා. එයා ගිහලා එළියට පුදිය ගත්තා. ඒ වගේ රණවිරුවෝ ඕගොල්ලෝ කිව්වේ සබලිය කියලා. ලැජ්ජා වෙන්න ඕනේ මිනිස්සු කීයක් මරලාද? හැබැයි ඕගොල්ලෝ කිව්වේ ජිප් එපා බස් වල යන තමුන්නාසලා එක්කෙනෙක් අතෝසලා ගියන්න තම බස් එක යන තමුන් කවුරු හරි ඉන්නවනම් ලැජ්ජා වෙන්න ඕනේ. ඊට වඩා මට එකක් කියන්න ඕනේ මේ අර ජැෆ්නා වල කෝඩි 36 දීලා තියෙනවා. ඒ කෝඩි 36 ඕගොල්ලෝගේ NPPට වැඩ කර මිනිසුන්නේ බෙදන්නේ. අයියෝ මේ ආණ්ඩුවේ මිනිසුන්ගේ සල්ලි අපරාධ කරන්නේ. ගිහින් බෙදපම් මේක ඔක්කොම ටික ගිහලා මේ වතකොර ජනතාවට ඕගොල්ලෝ මාර ජරා වැඩ කරන්නේ. ජරා ආණ්ඩුවක්. මේ පාර්ලිමේන්තුවට එනකොට ලැජ්ජයි. මං ඇතුළේ එනකොට ඇත්තට මට ලැජ්ජයි හිතුණා. මේ ඇතුළේ එනකොට ලැජ්ජයි හිතුණා. ඒක ඕගොල්ලෝ කරන ජරා වැඩක්. කොච්චර ජරා එක ආමි කෙනෙකුට සප්පාතු නැහැ. සෙරුප්පු නැහැ. උට ඉන්නදනක් නැහැ. පානුයි පරුපුයි කන්නේ ඒගොල්ලෝ කැම්ප් එකේ. හැබැයි උඹලා ආවිල්ලා කෝට් අරවා මේවා දාගෙන ආවිල්ලා කොච්චර ලස්සනට ඕගොල්ලෝ වාහන වත්කම් බරක හොරට මේ ඉස්සරහා ඉන්නවා එක්කෙනෙක් හොරට ගේක ලියනවා ලක්ෂ 50ට. ලියපු එක නම් මහා වීඩියෝ කර ඉන්නවා ඊට පස්සේ ඉන්නා. ඒ ඔප්පුවත් ආවිල්ලා මේ ගැව්වා අනුරාධපුර. ඒ මට ඊට වඩා කියන දෙයක් නැහැ. Lanka Voice TV